ඔන්න අදත් උදේම නැගිටපු ගමන් මම ආවා වත්ත පැත්තට. මොකද මේ පැත්තට ටික ටික වහින්න අරගෙනනේ තියෙන්නේ. ඒ නිසා මම පැල හිටවන්න ගත්තා දැන් සති 2කට කලින් වගේ ඉඳන්ම. හැබැයි ඒවා තාම චූටි. ඒ වුණාට මට ඒවා මතක් වෙද්දි උදේ වෙනකල්ම හදිස්සි මේ පැල ටික ආයෙත් බලන්න එන්න. ඇත්තටම මේ දවස නම් මගේ සාමාන්‍ය දවසක්. ලොකු දෙයක් ප්ලෑන් කරපු දවසක් නෙවෙයි. ගෙදර වැඩ ටික කරගෙන මගේ වැඩ ටිකත් කරගෙන හිටපු දවසක් තමයි මේ. මේ දවසේ අපේ මහත්තයාගේ තව අක්කා කෙනෙක් ඉන්නවා. ඉතින් එයාත් එනවා කිව්ව නිසා අපි උයන්න ගත්තා. මේ දවස් ටිකේ මං ඔෆිස් එකෙන් නිවාඩු දාලා තියෙන්නේ. මොකද මේ හදිසියේ මහත්තයාගේ අම්මට ගමේ යන්න වුණා. ඉතින් ඒ නිසා මං ඔෆිස් එකෙන් නිවාඩු දාලා මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ. මේ ඉතින් අපේ මහත්තයාගේ අම්මා හදපු ගොටුකොළ වගේක්. ඒ ටික ලස්සනට හැදිලා මාත් මේ ළඟදි තමයි දැක්කේ. මෙච්චර ලස්සනට ඒ ටික හැදිලා තියෙනවා. මොනවා හරි කොළ ජාතියක් මැල්ලුම් ඕන නිසා මම ඉතින් ආවා මඤ්ඤොක්ක කොළ කඩා ගන්න. ගොඩ දවසකින් මඤ්ඤොක්ක කොළ කෑවෙත් නෑ. අනිත් එක අපේ පුතා හරි ආසයි මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම කන්න. මොකද අර ඒකේ කිරි රස වගේ එනවනේ. ඒ නිසා මේ දවස්වල මම ගොඩාක් දේවල් ගැන හිතනවා. ඒ කියන්නේ බිස්නස් එක ග්‍රෝ කරගන්න, YouTube එක කරන්න, ඒ වගේම තවත් අමතර ආදායමක් හදාගන්නේ කොහොමද කියන දේවල් ගැන. ඉතින් ඔන්න කොළ ටික කපා ගද්දි අපේ හස්බන්ඩ් මේ ගෙදර තිබ්බ අඩුපාඩු ටික අරගෙන ඇවිල්ලා චූටි පුතා ඉන්නෙත් නෑනේ. ඉතින් මේ මොනවත් නැතුව අපි දෙන්නම ඉද්දි එයා ගොඩාක් අඬනවා. එයාත් එක්කම ඉන්න ඕනේ ඉතින්. ඒ නිසා ඔය මොන හරි ගෙනල්ලා දෙනවා. එතකොට එයා පාඩුවේ ටිකක් වෙලා ඉන්නවා. පෙරදෝනි බබෙක් ඉන්නකොට ඉතින් සමහර වැඩ එක දිගටම කරලා ඉවරයක් කරගන්න විදියක් නෑ. මොකද ඉතින් එයාලගේ ඉල්ලීම් වලටත් තැනක් දෙන්න එපැයි. ඒ නිසා ඔන්න ඔය වෙලාවේ තමයි මම කොළ ටික කපලා ඉවර කරගත්තේ. මම යනුව දැම්මා අවුරුදු 2.5 වගේ ප්ලේ ගෲප් එකට. එයා ඉස්සර එහෙම මුකුත්ම කන්න කැමැත්තක් නෑනේ. උනාට අර අපි එහෙට කෑම යවන නිසා පළතුරු එහෙමත් යවන නිසා එයා හුරු වුණා පළතුරු එහෙම කන්න. ඉතින් චූටි පැටියට ඔන්න මම පෙර එකත් කපලා දුන්නා. දැන් එයා පාඩුවේ ඉඳගෙන ඕක කනවා. පැය භාගයක් විතර කනවා. එතකොට ඉතින් චුට්ටක් වැඩ ටික ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. වෙනදට නම් මම මැල්ලුම අර කොටලා එහෙම හදන්නේ තිබ්බටු දාලා. ඒ වගේ එහෙම. එතකොට ගොඩාක් රසයි. ඒ වුණාට අද නම් මම නිකම්ම කපලා මලවලා ගත්තා. ඉතින් ඔන්න හස්බන්ඩ්ටත් බත් එක බෙදලා දුන්නා කන්න. චූටි බබාලා ඉද්දි ඉතින් තප්පරෙන් තප්පරේ බලන්න ඕනේ එයාලා දිහා. මම මේ වෙලාවේ මේ අහක බලාගත්ත වෙලාවේ මං මෙයාව අපව හොයද්දි හිටියේ නැහැ. ඉතින් ඔය බලන්නකෝ ගිහිල්ලා එහා පැත්තේ මේ සරුංගල් යවනවා. ඒක බලන්න. ඉතින් ඒ වෙද්දි ඔන්න හස්බන්ඩ්ගේ අක්කත් ආවා. ඇවිල්ලා එයා ඔන්න බඩු ගොඩාක් උස්සගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් මමත් ඒ වෙලාවේ වොෂ් එකක් එහෙම දාගත්තා. ඔන්න මේ වෙලාවේ අපේ හස්බන්ඩ් ෆ්‍රිජ් එක හොදන්න ගත්තා. මොකද අපිට වැඩට යද්දි වෙලාවක් නෑනේ මේ දේවල් කරගන්න. ඒ නිසා දෙන්නම ඉන්න දවසට දෙන්නම එකතු වෙලා මේ දේවල් ටික හරි කරගන්නවා.
සමහර වෙලාවට අපි ජීවිතය ගැන හරි ලස්සනට ප්ලෑන්ස් හදාගන්න ඕනේ. ඒත් ඒ දේවල් මොනවා හරි වෙලා නැති වෙන්න වැඩ සිද්ධ වෙනවා. ඇත්තටම ඉතින් ජීවිතේ හැමදාම අපි හිතපු විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. මටත් එහෙමයි. ඇත්තම කියනවා නම් මම ප්ලෑන් කරපු ජීවිතේ මට ලැබුණේ නැහැ. මුලදී ඒක හරිම අමාරුයි. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන දවස් ගොඩාක් තියෙනවා. හැබැයි දැන් මම හිතන්නේ මට නොලැබුණ දේ ගැන හැමදාම හිත ඉන්නවට වඩා මට දැන් තියෙන දේවල් වලින් මගේම ජීවිතයක් හදන්න පටන් ගන්න ඕනේ කියලා. ඔන්න අක්කා රටකජ්ජුයි බඩේරිංගු එහෙම ගෙනල්ලා තිබුණා. අපි ඒවත් අම්මගෙන පොඩ්ඩක් ප්ලෑන් කරගෙන හිටියා හවසට කොහේ හරි යනවා කියලා. අපි ඉතින් අක්කටත් කතා කරා පික්නික් එකක් හරි දාගෙන යමු කියලා. උනාට එයාට එන්න බෑ කියලා කිව්වා. බස් වල එහෙම ඇවිල්ලා ඔළුව රිදෙන ගතිය එහෙම තියෙන නිසා අපිට යන්න කියලා. මොකද මේ බබත් ආසාවෙන් හිටියේ. ඒ නිසා ඉතින් අපි බබත් එක් කරගෙන අක්කව ගෙදර තියලා ආවා. මෙතනට ආවහම ඉතින් එනුත් එක්ක හරිම අමාරුයි. මොකද මේ එනෝ එහාට දුවනවා මෙහාට දුවනවා. එයාගේ පරිස්සම ගැනම ඉතින් බලන්න ඕනි. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු මම ඔයාලට කිව්වේ මේ දවස්වල පොඩි දේවල් try කරනවා කියලා. ඉතින් මම online clothing business එකක් කරගෙන යනවා. online gift shop එක තියෙනවා. ඊට අමතරව මම A-level දේශපාලන විද්‍යාව online class කරනවා. හැබැයි මේ කිසිම දෙයක් තාම ලොකුවට success වුණේව නෙවෙයි. හැබැයි මම පටන් අරගෙන තියෙනවා. ඒක තමයි මට දැන් ඇත්තටම වැදගත්. ඉතින් අද ටිකක් ගෙදරින් එළියට ඇවිත් මේ ඇතුගලට ආවෙත් එකයි. සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ ලොකු වෙනසක් නෙවෙයි. ටිකක් හුස්ම ගන්න හිත නිදහස් කරගන්න වෙලාවක්. අපි තම්බගෙන ආපු බඩේරිඟුයි රටකජුයි කන්න අපි ආයේ වැවරවුමට ආවා. තම කියනවා නම් මම මේ ජර්නි එකේ කොහෙට යයිද කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා. හිතපු ජීවිතේ නොලැබුණත් මම මගේ ජීවිතය ලස්සනට හදා ගන්නවා කියන එක. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.